Hello guys, welcome back to Tips with Sam YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යනවා ඔයාගේ device එකේ තියෙන tips එහෙම නැත්නම් shortcuts කීපයක් ගැන. මෙන්න මේ shortcuts හැම device එකකම තියෙනවා. අඩු ගානේ tips shortcuts දෙකක්වත් තියෙනවා. හරිද? මෙන්න මේ shortcuts ගැන ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයා සමහර විට ඔයාගේ device එකේ තිබිලා මේ වෙනකොට use කරන්න නැති වෙන්න පුළුවන්. settings වලට ගිහිල්ලා සමහර devices වල මේක on කරන්න ඕනේ නැත්නම් use කරන්න බෑ. අද මම කියලා දෙන්න යන්නේ උදාහරණයක් විදිහට මගේ මේ Honor X7C එක අරගෙන මේකේ තියෙන ඒ ෂෝට්කට්ස් කොහොමද අපි ඔන් කරන්නේ ඒ වගේම කොහොමද යූස් කරන්නේ කියලා එකින් එකට ඔයාලට කියලා දෙනවා. එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න වීඩියෝ එක දිගටම රැඳී සිටින්න. ගයිස් මුලින්ම settings app එකට යන්න. settings එකට ගිහිල්ලා මෙතන search කරගන්න shortcuts. shortcuts and gestures. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ device එකේ තියෙන shortcuts මොනවද කියලා. Google Assistant on වෙනවා. power button එක ඔබාගෙන ඉඳපුවාම අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මෙන්න මේ විදිහට Google Assistant on කරලා බලන්න පුළුවන්. ඒ වගේම quick launch එක double tap volume down key එකේදී torch light එක on වෙනවා. අපි බලමු ඒකත් කොහොමද use වෙන්නේ කියලා. මෙහෙම ඒක දෙපාරක් ක්ලික් කරාම එතනට යනවා. ඒ වගේම අපි බලමු ඊළඟ shortcut එක මොකක්ද කියලා. record screen කරන්න පුළුවන් double knock එකකින්. අපි බලමු මේක කරලා සම වෙන්න screenshot එකක් ගන්න. අන්න ඔයාලට පේනවා මෙතන උඩ screen recording on වුණා. අපි බලමු ඊළඟ මේක screen on වෙනවා ෆෝන් එක උඩට උස්සද්දී. ඒ වගේම double tap එකේදී ඒකත් try කරලා බලමු. double tap එකේදී screen එක on වෙනවා. ඒක තව පාරක් try කරලා බලමු. screen එක on වෙනවා double tap එකට. ඒ වගේම screen එක උඩට උස්සනකොටත් on වෙනවා. මම හිතනවා පැහැදිලියි කියලා. අපි යමු ඊළඟ shortcut එකට. මේක නම් පොඩක් මම try කරලා නැහැ. සාමාන්‍යයෙන් image එකක් touch කරගෙන ඉඳලා ඊට පස්සේ favorite box එකකට දාන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ features ටික තමයි Honor X7C එකේ තියෙන්නේ. ඔයාගේ device එකෙන් මීට වැඩිය features තියෙන්න පුළුවන්. ඔයාගේ device එකේ තියෙන performance අනුව මේක වෙනස් වෙනවා. ඒ වගේම මේකේ තව යටට යන්න පුළුවන්. ඊට පස්සේ accessibility features යන්න. එතනදී one handed mode එක ඒක on කරලා තියාගන්න. සාමාන්‍යයෙන් one handed mode එක මාරම ලේසි. මේක මම මගේ කලින් device එකේ ඉඳන් මම use කරපු tip එකක්. ඒ වගේම shortcuts and gestures අපි දැන් බලපු set එක. මේකේ multi window කියන්නේ මේකෙදී අපිට පුළුවන් මෙන්න මෙහෙම ඇදගෙන ඉඳලා මෙන්න මේ app වලින් මොකක් හරි කැමති එකක් අපි කැල් එක open කරලා බලමු. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේක තව අපිට ඕනි නම් මෙහෙම පොඩි කරගන්නත් ලොකු කරගන්නත් පුළුවන්. මෙහෙම තමන්ට ඕන තැනකට drag කරලා තියාගන්න පුළුවන්. බලමු ඊළඟ feature එක. schedule කරන්න පුළුවන් ඔයාගේ device එක turn off වෙන්න. සාමාන්‍යයෙන් daily එකපාරක් හරි device එක restart කරලා ගන්න පුළුවන් නම් හොඳයි කියලා මම ඔයාලට recommend කරනවා. ඒ වගේම මෙතන නැති features වගේකුත් තියෙනවා. සාමාන්‍යයෙන් screenshot එක ගන්න පුළුවන් double knock එකට. ඒ වගේම ඇඟිලි තුනෙන් පල්ලෙහාට ඇදපුවාමත් screenshot එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ features ඔයාගේ device එකේ තියෙන්න පුළුවන්. වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳී සිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම මේකෙන් ඔයා දන්නේ නැති මොකක් හරි දෙයක් ගන්න නැති කියලා හිතෙනවා. මේ වගේ වීඩියෝස් තවත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් තවත් කට්ටියට යන්න ඕනේ කියලා හිතෙනවා නම් ලයික් එක සබ්ස්ක්‍රයිබ් එක දෙන්න. ඒ වගේම මම කලින් මගේ channel එක කළේ the best option with Xiaomi කියන name එකෙන් මම YouTube channel එකේ name එක විතරක් වෙනස් කරා tips with Xiaomi කියන එකට. ඒ වගේම මගේ FB page එක තියෙනවා. FB page එක the best option with Xiaomi ඒක අර පරණ name එකටම තියෙන්නේ. ඒකත් follow කරගෙන යන්න. ඒ වගේම මගේ TikTok page එක Xiaomi Dunil ඒකත් follow කරගෙන යන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.